බලන්න ෆ්‍රෙන්ඩ්ස් ටිකක් දුර යද්දී හිඟන්නෝ ටිකක් ඉඳී මෙතන ආෆෝස් අටැක් වෙන තැනක් කුරුළු පිටිය හැමතැනම වෙලාව දේ 8:13යි මම දිනෝද් එක් වනේ මැලේසියාවේ චයිනාටවුන් ඉඳන් අපි යනවා බටු කේව්ස් දක්වා. පළවෙනියටම යොගුරමය වෙලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් අපි යන්න ඕනේ මෙතන මේ බෑග් නිගරා කියන ස්ටේෂන් එකට. එතනින් ට්‍රේන් එකක් ගත්තම ඒ ට්‍රේන් එක කෙලින්ම බටු කේව්ස් එකටම යනවා. මෙතන බෑග් නිගරා වලට යන මැප් එක කලින් සජෙස්ට් කරේ බස් එකක් අරන් යන්න කියලා. හැබැයි 1.2 කිලෝමීටර්ස් වගේ හොටෙල් එකේ ඉඳන් තිබ්බ නිසා මම හිතුවා නිකන් පයින්ම වෝක් එකක් දාන්න උදේ. මෙතන ඉස්සරහින් අර මොනොරේල් එකේ ට්‍රැක් එක යනවා. මෙහි පොඩ්ඩක් අර මේ උදෙන්ම මිනිස්සු එලි බහින සීන් එක අඩුයි. කට්ටිය රැ නිකන් වැඩ කරනවා පාටි දානවා. එතන ඊට පස්සේ ටිකක් වෙලා යනකන් නිදා ගන්නවා. තාම මම මගේ කිලෝමීටරේ ඇවිදන් යන ගමන් ස්ටේෂන් එකට ඊටර වඩා දුරද මම දාලා. කොච්චර දියුණු රටක් වුණත් වැඩක් නැහැ ගයිස්. බලන්න ඇම්බියුලන්ස් කියලා ලියන්න දන්නේ නැහැ. අන්තිමේදී ආවා බෑග් නෙගාරා කියන ස්ටේෂන් එක පැත්තට. අම්මෝ දෙතමමයි අන්සි උදේ පාන්දර දැන් කිලෝමීටරයක් ඇවිද ගන්නත් බැරි තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. අර පැත්තේ තියෙන මොනොරේල් එක එතන යන්න දෙන්නේ. අපි සිලෙක්ට් කරන්නේ කම්පියුටර් ට්‍රැක් කියන එක. එතනින් ඉංග්‍රීසි මම මේ දන්නවා වගේ කරන්නේ. මම එකපාරක් වීඩියෝ කරන්නේ නැතුව තනියම පොඩ්ඩක් කරලා බලුවා. purchase ticket only. මෙතනින් බටු කියලා සර්ච් කරොත් මෙතනින් එනවා බටු කේව්ස්. එතකොට destination බෑග් නගරේ ඉඳන් බටු කේව්ස් එක single adults එක්කෙනෙක්. right? දැසේ pay by card. දැසේ මම ටැප් කරා. පින් එක ගැහුවා. පොඩ්ඩක් ඒකයි හැරුණේ. අපේ අයියලත් එක දන්නවනේ නැත්තම්. Tanjung Malim. This train is bound for Tanjung Malim line. Ya, presiden sedikit ada yang nyampe. Mau isi. දැන් ඉතින් කමියුටර් එක ආවා. මට මතක නැහැ මේ කොච්චර වෙලා යනවද කියලා. බටු කේව්ස් වලට යන්න 22 minutes වෙනන්නේ. ට්‍රේන් එකේ පොඩ්ඩක්වත් එන සෙනගක් කියලා මේ ලොකුවට නෑ. ඉඳ ගන්නත් ඉඳ තිබ්බා. Station Berikutnya Putra. Next station. නැත්නම් එළියට ෂොට් එක හම්බෙලා තියෙන්නේ. දුම් බොන්න බෑ, කන්න බෑ, ගොඩක් ඒවා බෑ, කිසි කරන්න බෑ. පොඩි අර්බුදයක් වුණා යාළුවනේ. අතන ඉතින් බටු කේව්ස් කියලා ගහලා තිබේ ප්ලැට්ෆෝම් එක. ඉතින් මං හිතුවා මේ පැත්තට එන හැම ට්‍රේන් එකක්ම කමියුටර් එකක්ම බටු කේව්ස් යනවා කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඔයා හිතන්න කොළඹ කොටුවෙන්
නුවර පැත්තට තියෙන රේල් ප්ලැට්ෆෝම් එකේ හිටියා කියලා ඒ ට්‍රේන් එක නුවර යනවාම කියලා කියන්න බෑ. ඒ වගේ දෙයක් තමයි මට උනේ. මම නුවර යන්න කියලා නැගලා තියන්නේ කුරුණෑගල කෝච්චිය. නුවර පාරෙම ගිහින් එතකොට පොල්ගහ වලින් හරවරවනේ මේකත් හැරවුවා. දැන් අනේ වන්ද මම මේ කල්පනා කරන්නේ දැන් කුරුණෑගල පැත්තට ගියානේ ආයේ මේ පැත්තෙන් බැහැලා අනිත් පැත්තට කොළඹට ඇවිල්ලා ආයේ හරි ට්‍රේන් එක ගන්නවද නැත්නම් අර හන්දියේ ස්ටේෂන් එකේ තියෙන පොල්ගහවෙල කියන එක අන්න ඒක හොයා ගන්නවද කියලා. පොල්ගහවෙල හොයා ගන්න එක නම් පොඩි අරුබුදයක් වෙයි. මම බැලුවේ දැන් නැග්ගේ බෑග් නගර් කියන ස්ටේෂන් එකෙන්නේ මේකේ අනිත් පැත්තට ගිහිල්ලා ආයේ බෑග් නගර් වලටම යන්න. ඉතින් මං හිතන්නේ ටිකට් එකේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මං කියන්නේ ස්ටේෂන් එකෙන් එළියට යන්නේ නැහැ නේ. කොහොම හරි ස්ටේෂන් එකේ ඇතුළට ගිහින් හරි ස්ටේෂන් එකෙන් එළියට යනවා නම් එච්චරයි. මගේ ටිකට් එකේ හැටියට මේ ස්ටේෂන් එකෙන් මට එක්සිට් කරන්න බෑ. මට ඒක නිසා යන්නම වෙනවා බටු කේව්ස් කියන ස්ටේෂන් එකේම තමයි මට එක්සිට් කරන්න වෙන්නේ. උදේ පාන්දර ඉවරයි. කමන්නේ අලුත් එක්ස්පීරියන්ස් එකක් කියලා හිතාගමු. කොච්චර වාසනාවන්තද කියනවා නම් දැන් මම බැලුවා බෑග් නගර් වලට තියෙන ට්‍රේන් එක මොකද කියලා ඊළඟට එකක් තියෙනවා ඒක 9:37ට බල වෙන මොනවා හරි ඔප්ෂන් එකක් තියනවාද කියලා. Hello guys, අලුත්ම අප්ඩේට් එක තමයි මත් මම රැඳී සිටින්නේ කේපොන් දුම්රිය ස්ථානයේ. මං කලින් කිව්වා වගේ මං කොළඹින් නුවර යන්න නැගලා අන්තිමේ කුරුණෑගල පැත්ත ට්‍රේන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර වරකපොලෙන් හරවල කුරුණෑගලට ගිහිල්ලා ඉතින් මම දැන් හොයාගත්ත වරකපොල ස්ටේෂන් එකේ මම කියලා ඒකට කුරුණෑගල ඉඳන් වරකපොලට ගිහින් අර කොළඹ ඉඳන් නුවරෙන් ට්‍රේන් එකට ගොඩ වෙනපු වගේ වැඩක් කරන්න පුළුවන්. ඒකට ඒ ස්ටේෂන් එක තමයි පුත්‍රා කියන්නේ ඒක වැඩි කියන්නේ තාම 9:21යි පුත්‍ර වලට යන ට්‍රේන් එකෙන් 9:38ට ඊට පස්සේ පුත්‍ර වලින් බහැලා එතනින් ගන්න ඕනේ 9:10යි දෙකට එනවා එතනට බටු කේව්ස් යන ට්‍රේන් එක. ඒක තමයි ප්ලෑන් එක. මගේ ගමන පැයකමාරකින් වගේ ප්‍රමාද තුලා. දැන් වෙලාව 9:35යි. ඔන්න දැන් අනවුන්ස් කරා මේ මම දන්නේ මැලේ භාෂාවෙන්ද කියලා මේ 9:38 ට්‍රේන් එක එන්න තියෙන්නේ මොකක් හරි ඒ ගැනම කියලා තමයි කිව්වේ. ඉතින් දැනුත් නිකන් මේ ඉංග්‍රීසි වලින් කිව්වේ නැහැ. වරදින්න නැතුව තියෙදි කියන්නේ මෙතන මේ ස්ක්‍රීන් එකක්වත් මොකොත් එහෙම දාලා නිකන් next train departure time මොනවත් එහෙම නැහැ. Google Maps වල නම් හැබැයි හරියට පෙන්නනවා 9:38 වලට එනවා කියලා කියන්නේ delayed 2 minutes. මේකෙන් ඉතින් දැන් මම වරකපල හන්දියට යන්න ඕනේ. වරකපල නෙවෙයි පොල්ගහවෙල. ඊට පස්සේ නුවර ට්‍රේන් එක ගන්නවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. මෙතන ආතල් සිද්ධියක් වුණා මේ කපල්ලයක් ඉන්නේ. එයාගේ කවුද කියන්නේ ඉංග්‍රීසි නම් පාවිච්චි කරන්න බෑනේ. මේ මහත්මයා ඇවිල්ලා මගෙන් අහනවා මේ ඊළඟ කෝච්චියදී කීයද තියෙන කියලා. දැන් මේක 9:38ට යනවනේ 9:08ට වගේ ඇවිල්ලා ඇහුවේ. මං කිව්වා 10:20 කියලා. මේ එයාගේ බිරිඳට වැසිකිළියට යාමට අවශ්‍ය වෙලා බඩේ අමාරු වගේ ඇදලා ඒක කරගෙන ඉන්න වෙලාව මදි වුණොත් එයාලා ඒකයි try කරේ. යාලා ඊළඟ ස්ටේෂන් එකේ ඉන්නවලු තව කෝච්චියක් ගන්න බෑ. ඒකත් මිස් වෙයි කියනවා. මේක ගන්න බැරිුණා. හැබැයි කොහොම හරි මේ බිරිඳාව වැඩේ කරගෙන මිනිස්සුන්ට වෙන ප්‍රශ්න. පොල්ගහවෙල ස්ටේෂන් එකට මැලේසියන් වලින් කිව්වා පුත්‍ර ස්ටේෂන් එකට මම ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් බටු කේව්ස් යන හරි කෝච්චිය දැන්වත් හොයාගන්න ඕනේ. මේකත් මිස් කරනවා නම් මම ගෙදර යනවා අප්පා. ගයිස් දුම්රියාව මේ පාර නම් කොල්ල හරියකටම නැග්ග යාළුවනේ. අතන මැප් එක තියෙනවා. ඒකේ රයිට් අන්තිම ස්ටේෂන් එක බටු කේව්ස්. බටු කේව්ස් බලා දිනෝත් දැන් පිටත් වේ. දෙවන වේදිකාවට පැමිණි දුම්රිය බටු කේව්ස් බලා ධාවනය වේ.
එම දුම්රිය පටුකේව්ස් දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල නවත්වන මාර්ග. පොඩි අතල්ලයක් ගත්තේ. Batu Cantonment. ඒ තිබ්බ නිකන් මලේසියාවල බණදාන වගේ එකක් දෝදර නිකන් දුම්රියංගනයක් ඔය හදන්න ගේන ඒවා නම් මනම් මේ පාක් කරලා යන යාඩයක් මම හිතන්නේ මේ තියෙන. මේ තමයි මලේසියාවල දෙමඩ ගොඩ සහ මරදාන. පේන්නේ නැහැ නේ අස්සලට. එතනදී ට්‍රේස් වලලා කිලෝමීටර් 100ක වගේ යනවා. ස්ටේෂන් එකට ආවා. මෙතනට කෙලිම පේනවා බටුගේව්ස් ඇත්තටම. ෆයිනලි බටුගේව්ස් වලට අපි ලෑන්ඩ් කරා. පොඩි බඩගින්නක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. බඩට යමක් ගන්න බැලුවේ. ඒකේ දේවල් තියනවාද මොනවද මේ තියන්නේ ලෙවල් රොටි මොනවද තිබ්බේ දෙකම ගත්තා. බලමු කාලානේ. ඉන්දියාප්පම් කියලා දෙයක් තියෙනවා. ඉන්දියාප්ප වෙන්න ඕනේ. චපාති එකක් ගත්තා. චපාති දෙකක් ගන්න ගියේ ඒක ඉවරයි. ඒක නිසා ඒකයි එළවලු රොටියයි ගත්තා. Coffee. අවුලන්නේ. Coffee दादी. මෙහෙම තමයි බටුකේව්ස් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. දැන් තියෙන ඉතින් මහාගිරි තමයි නගින්න. මම ලැජ්ජයි මෙහෙම කතා කර යන්න සීන් එක කියන්නේ කැම් එක ගහලා තියෙන්නේ පපුව හරිය ඇඳුමේ. ඕක දකින්න නැති කෙනෙක්ට නිකන් අන්ත අනියම කියව යනවා වගේ තමයි තේරෙන්නේ. අවුල නැහැ ඉතින් වෙන රටන්නේ දන්නේ නැහැනේ. මේ වගේ ඇඳුම් ඇඳන් යන්න බෑ කියලා තියෙනවා. කෙල ගහන්න, දුවන්න, ෂෝට්, සිගරට්ස් සුනකයින් මොකද බෑ. හැබැයි උඩට යනකම් සපත්තු දාගෙන යන්න පුළුවන්. Excuse me, that's it. අඳන්නේ පඩිපෙළි 3ක් තියෙනවා. මේ පැත්තෙන් යන්න කියලා කිව්වා. බය බෑ මේ වගේ එකෙක් ඇවිල්ලා කැමරාව අරන් දුවයි කියලා. එතන මේ වෙඩින් ෂූට්, ප්‍රී ෂූට් වගේ දේවල් තියෙනවා. සාර්ථකව පළවෙනි පඩි සෙට් එක නැග්ග යාළුවනේ. किसी मोटिवेशन नहीं पता है आपको मैं पढ़ कर लगे इफ यू नो व्हाट आई मीन. Papa, आर्मी कोने जाओ मॉडल कहने की ना फ्रेंड्स Belangkai tu मारू आतल्लයක් උනේ guys. සිංහලෙන් කියව වීඩියෝ කරගෙන ඉද්දි මේ ලංකාවේ කොල්ලෝ දෙක කියලා මචං ඔබ ලංකාවේ channel එකක් කරනවද? මම කිව්වා නෑ තාම පටන් ගන්න නැහැ කියලා. good luck ලෝ. චුපා සිද්ධිය නේද? Saya sudah berada. දන්න කවුරුත් නැහැ නේ කියලා චිල්ලේ වීඩියෝ කර ඉද්දි YouTube වරාගේ.
ලංකාවෙම සෙට් වෙනවා කියන්නම්. කොයිස් ඉස්සරහන් යන්නේ ඔල්ල දෙන්න මෑන්ස්ලා. ඒනොට සතුටුයි ඉතින් ලංකාවේ කට්ටිය හම්බෙද්දි. තනියම ඇවිල්ලා ඉන්න වෙලාවක ලංකාවේ කට්ටිය මචං ඔය ලංකාවේ තියලා පොඩි කික් එකක් එනවා. Souvenir shop sama-sama. This is business macam. This is business. எதில் போஸ்ட் பண்ண போறீங்க? Supri bottom macam lah. ටිකක් cool. දාඩිය දදා පඩි කීයද වන්ද කොටු නැගලා ඇවිල්ලා නිකන් මෙතන ලොකු සහනයක් දැනෙනවා. මෙතන ඉතින් බටු කේව්ස් කියන්නේ මොකද්ද? ඒකේ විස්තරය හිස්ටරි කොහොමද කියලා ඉතින් අලගිරි බෝල කියනවා වගේ මන් දන්නේ. හැමෝම බටු කේව්ස් යනවා මලේසියාවම. ඉතින් මත් ආවා. මෙතන පල්ලෙහාත් තිබ්බ හින්දු ටෙම්පල් එකක්. මෙතනක් තියෙනවා. මේක තමයි ශ්‍රී වෙලයුතාර් ටෙම්පල් මේන් ටෙම්පල් කියලා ගහලා තියෙනවා. ඇතුළට යන්න සපත්තු ගලවන්න ඕනේ. ඉස්සෙල්ලා මම බැලුවේ පොඩ්ඩක් අර පැත්තට ගිහින් අතනත් යමක් තියෙනවා ඒක බලලා එන්නම් කියලා. කේව් එක ඇතුලේ ආයේ පඩි සෙට් එකක් තියෙනවා. ශ්‍රී වල්ලි දෙවිවානායි මුරුගන් කියලා හින්දු ටෙම්පල් එකක්. ඒ අන්තිම පඩි ටික නැග්ගම ඔයාව එක්කන් එන්න මෙන්න මෙතනට. කරන්නේ එන්න මොන තැනක්. ඒ කියන්නේ මම දන්නේ කැමරා එකට ඒ ලස්සන පේනවද කියලා. මෙව්වටනේ කේව්ස් කියන්නේ. එළිය ඉඳන් වදිනවා. මට සෙරප්පු ගලවන්න කම්මැලි අත්ත වශයෙන්ම කිව්වොත්. මට ඕනේ මොකක් හරි තැනක් ඉඳගන්න හැබැයි. පොඩ මාන්සියරෙන් මේ ඇතුළේ ඉඳගෙන ඉන්නවා වෙන්නේ නැහැ කට්ටිය. ඉඳ ගන්න වගේ chance එකක් හම්බ වෙනවනම් සපත්තු දෙක ගලවන්න ඕනක් පාඩු නැහැ. අනේ මන්ද. මට හිතා ගන්නත් පුළුවන් ඒ පුටු ටිකක් දාලා නැති කියලා ඉඳ ගන්න. දැම්ම නම් ඉතින් බේර ගන්න වෙන්නේ නැහැ පුටු ටික. පුටු දහස් ගණනින් දාන්න වෙනවා මෙතන. මෙතන ඩ්‍රින්කින් වෝටර් සීන් එකක් තියෙනවා. ඉතින් පානීය ජලය ටිකක් ගන්නයි හදන්නේ. අතියන්තා Oh no. Hey දෙවියනේ මට මෙහෙම වෙන්නේ. No. Bad luck. No problems. ඒකත් එසේ. අත්තහයත්තනෝනාතෝ නෙමෙයි අචින්තිතම්පි බවති චින්තිදම්පි විනස්සති. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. හිතුවේකින් වතුර ඒ කියලා උනේ වතුර ආවේ නෑ. සෝලෝ ට්‍රැවල් කරන එක අවුලක් තමයි. මට මේ ට්‍රිප් එකේ දැන් මගේ උඩට දෙවෙනි දවසේ ආවේ නතර මම මගේ කියලා ෆොටෝ එකක් ගත්තේ නෑ. ගන්න කෙනෙක් නෑනේ සෙල්ෆි ගන්න හිතෙන්නේ නෑ.
නැගලා වැස්ස යාළුවනේ අම්මෝ හොඳ ගණන් මේක නැගලා බැස්සා දැන් මේ කල්පනා කරගෙන ඉන්නේ කාට හරි කියලා මගේ ෆොටෝ එකක් ගන්නවද නැද්ද කියලා එහෙනම් බටු කේව්ස් උත් නැගලා බැස්සා මං හිතන්නේ පැයක් විතර යන්න නැති වැඩේට මෙතන පල්ලෙහා ෆොටෝ බූත්ස් තියෙනවා අර ෆොටෝ ප්‍රින්ට් කරලා ගන්න පුළුවන් රිකි 40ක්ද කොහෙද කිව්වා මෙතනත් ලස්සන ලෙටරින් එකක් තියෙනවා බටු කේව්ස් කියලා මේ පැත්තේ මම හිතන්නේ කැෆේ ඇන්ඩ් සීනියර් ෂොප් මම අනිවාර්යෙන් ඒකට යනවා මොකද මට AC ටිකක් ඕනේ දැන් හදන්නේ ආයෙ මම හොඳට මාන්සි හොටෙල් එක පැත්තට යන්න මෙතන තියෙනවා ගොඩක් සීනියර් ෂොප්ස් නුයි රෙස්ටෝරන්ට්ස් කීපයකුයි මෙතන උඩ තට්ටුවේ තියෙනවා බටු කේව්ස් in 20 minutes කියලා ඩිජිටල් මේ ප්‍රසන්ටේෂන් එකක් හරි මොකක් හරිද through engaging visuals, sound and storytelling. ඒ ටික තමයි මා මෙතනට පැමිණියේ බටු කේව්ස් ගැන යමක් අවසීමටයි ඉන්ටර්නෙට් එකේ තියෙන විදිහට බටු කේව්ස් අවුරුදු 400 මිලියන් 400ක් විතර පරණයි ඒ වගේ මේක ඇතුලේ තියෙන අර හින්දු කෝවිල හදලා තියෙන 1920 විතර දැන් අවුරුදු 100ක් විතර වෙනවා එතකොට හින්දු භක්තිකයින් යාලගේ ෆෙස්ටිවල් කාලවලදී එක එක රටවල් වලින් එනවා මෙතන ගොඩක් ක්‍රවුඩඩ් වෙනවා මේ හින්දු උත්සව කාලෙට ඒ වගේම මේකේ උඩටම යනකම් පඩි 272ක් තියෙනවා මේ පැත්තේ මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා මේ පඩි වෙලක් දාගෙන ගිහින් උඩ මොනවා හරි ගල් කඩ හදනවා yes that's it මම නැවත ස්ටේෂන් එක පැත්තට යන්න හදන්නේ මං හිතන්නේ මේ තියෙන බටු කේව්ස් විහාරාධිපති හෝ ඒ වගේ කෙනාගේ නිල රථය සහ නිල නිවස දන්නේ නැහැ නිකන් හිතුවා අර ලංකාවේ වගේ පන්සල හැබැයි තියන්න එපා AC කරපු ලොකු බිල්ඩින් එකකුයි වාහනයකුයි බටු කේව්ස් ගාවම ස්ටේෂන් එක පැත්තට දැන් යද්දි තියෙන තව හින්දු ටෙම්පල් එකක් මේක මෙතන අර මොකක් හරි කතාවක් ඇති නිකන් ඒකට සම්බන්ධව උකුස්සෙක් ඉන්නවා හදලා ස්ටැචු එකක් මෙතන කුරුළු කූඩුවක් තියෙනවා සුදු මොනරෙක් දමන්න මගේ කරඩ ඇල්ලක් ඉන්නවා හරි නිකන් එහෙම එකක් තමයි මෙහි රිලව් එහෙම අර බය දුවන සීන් එක යන්නේ ඕන කෙනෙක් ඇවිල්ලා මගේ ගාවට ෆොටෝ එකක් කරන් ඵලයන් සීන් එකේ ඉන්නේ කැමරා ටිකක් දෙනවා නම් හොඳයි වගේ උන්ට ඉන්න කට්ටිය වෙනවා උන්ට කැම දීලා පුරුදු කරලා ඇත්තේ මම හිතන්නේ අතනත් රිලව් දෙන්නෙක් වැඩ කෙල්ල කොල්ලගේ උකුණ බලනවා වගේද කොයිස් වර්සා again එකම ස්ටෝරි එක කෝවිල ඇතුළට යනවා නම් ඔයාට සිරප්පු ගලවන්න වෙනවා. මේ රෙස්පෙක්ට් එක ඔයාට දෙන්න වෙනවා. මෙතනින් උඩ මම කුස්ස පෙන්නන්න ආවේ. බටු කේව්ස් එන්න ඕනේ තැනක්ද? ඔයා සෝලෝ ට්‍රැවල් කරනවා නම් එන එක වර්ත් මොකද්ද ටිකක් අර අපි හැමෝම යන්නේ කුවාලාලම්පූර් ඒ කුවාලාලම්පූර් සෙන්ට්‍රල් ඒ පැත්තේ ඉඳන් බටු කේව්ස් කියන්නේ වෙනම ගමනක් හැබැයි ඉතින් ඔයාට එක ට්‍රේන් එකෙන් එක කමියුටර් එකෙන් එන්න පුළුවන් බටු කේව්ස් ගොඩක් දුරට කුවාලාලම්පූර් සෙන්ට්‍රල් වගේ වලින් තැනකින් ගත්තොත් ඔයාට තනි ට්‍රේන් එකෙන් එන්න පුළුවන්
ඉතින් මැලේසියා එන එකේ මං කියන්නේ මෙතනට ආවට පාඩු නෑ නිකන් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ටිකක් මහන්සි වෙන්න වෙනවා පඩි 272ක් නැකලා 272ක් බහින්න ඕනේ වා ෆන් එකක්ම විතරක් බලාපොරොත්තු වෙනව නම් මං හිතන්නේ ඒ ෆන් එක වාට දෙයි කියලා හැබැයි අර පරිසර සුන්දරත්වය කල්චර් එක මේ හින්දු ආගම ගැන ඉගෙන ගන්න බලන්න ආසයි නම් මේක මස් විසිට් තැනක් මේකට සාමාන්‍යයෙන් වරුවක් වගේ යන්නේ ඔයාලට මට දැන් අර ට්‍රේන් එක පටලා ගත්ත නිසා මං එද්දි පාරක් වුණා දැන් වෙලාව 12ට 10ක් වගේ එහෙමුන් නැත්තම් මං මේකට 9ට විතර ඇවිල්ලා 11 විතර වෙද්දි ෆුල් වැඩේ ඉවර කරගන්නත් තිබ්බා හොඳට මහන්සි ගන්න escalators තියෙන නිසා හොඳයි මේ අලි ස්ටේෂන්ස් right මේ කෝච්චියක් guys මේ බලපිටිය පැත්තෙන් යනවාද බන්ද හැම වීදුරක්ම බිඳලා තියෙන්නේ මේ ගොඩක් වීදුරු බිඳිලා තියෙන්නේ මේක ඇවිල්ලා ලේඩීස් කෝච් එක මේකේ තියෙන වින්ඩෝස් ඔක්කොම වගේ බිඳලා ඒ කියන්නේ නිකන් ගල් ගහලා බිඳලා වගේ සීන් එකක් තියෙනවා මම ආපු ට්‍රේන් එකෙත් දැක්ක ඒක නම් මෙච්චර බිඳිලා තිබ්බේ නැහැ පරාදිතේ බටු කේව්ස් වල ඉඳන් ඇවිල්ලා මම බැස්සා අර බෑග් නබේරද මොකක්ද කියන ස්ටේෂන් එකෙන් අපි මෙතනින් නැගලාමනේ බටු කේව්ස් යන්නත් ගියේ මෙතනට එනකන් නම් උදේ මං හොටෙල් එකේ ඉඳන් ආවේ පයින් කිලෝමීටර් 1.3ක් වගේ තිබ්බා දැන් නම් අමාරුයි ෆස්ට් ටයිම් තමයි මම මේ මොනොරේල් එක try කරන්නේ අර ඈතින් එනවා බලමු Masjid Jamek thank you මස්ජිද් ජමෙක් ස්ටේෂන් එකෙන් බැහැලා හොටෙල් එකට මීටර්ස් 550ක් විතර තියෙනවා. ඒ යන පාරේ පොඩි ෆුඩ් මාකට් එකක් ෆුඩ් ස්ට්‍රීට් එකක් හම්බුණා. මගේ මේ සෙමක් ඇදිලා කූල් දේවල් තියෙනවා බොන්න මාර මේ ඕනේ බොන්න බෑ තව දවස් 7-8ක් ෂේප් එකේ ඉන්න බෑ. නාසිගුරේ එක ජාති තියෙන බේබි ඩෝනට්ස් 5 pieces ringgit 3 කියන්නේ 240ක් වගේ. then iced tea, Thai green tea. Ada. Wow mega. Kau dengan siapa? Dengan orang ah. Loku food street tag. Street food තියෙන food street tag. අපිට බඩගින්නක් නැහැ අත වශයෙන්ම කිව්වොත් හොටෙල් එකට ගිහින් සමහර විට මේ පැත්තට එමු මේ වොෂ්යක් දාලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඒ නැතත් මට හොටෙල් එකට යාමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මෙතෙක් කල් කවුරුත් කියපු නැති මාධ්‍යයට පළවෙනි පාරට කියන දෙයක් තමයි ඊයේ මම පැවිලියන් මෝල් එකේ වොෂ්රූම්ස් වලට ගියා. ඔයාලා පිළිගන්නවා නම් පිළිගන්න නිකන් එහෙ කොමර්ස් වලින් ඒ කියන්නේ කොමර්ස් 4ක් 5ක් තිබ්බා. එතනින් 2ක් හරි 3ක් හරි තිබ්බේ අර නිකන් ඉඳගෙන කරන ඒවා බිම නිකන් වල විතරයි. කවුරුත් නිකන්
ඒ වගේ සුපිරි මෝල් එකක ඒ වගේ දෙයක් එක්ස්පෙක්ට් කරන්නේ නැහනේ. ඊට පස්සේ මං ඒක හරියන්නේ නැති නිසා අනිත් ඒවා බලද්දි එකක් බැලුවා ෆ්ලෂ් කරලා නැහැ. මං එහෙම්ම හැරිලා ආවා. ඒක නිකන් හිතා ගන්න අමාරුයි නිකන්. පැවිලියන් මෝල් එක ඇතුලේ එහෙම වොෂ්රූම් නිකන් අපේ වන් ගෝල් ෆේස් කොලම්බෝ සිටි සෙන්ටර් කැන්ඩි සිටි සෙන්ටර් වුණත් මං කියන්නේ වොෂ්රූම් පිරිසිදුව තියන් ඉන්නවනේ. දැන් අරකේ යන්නේ මන්ද. ඊට පස්සේ ඉතින් මේ මං හිතාගත්තා ඉතින් මගේ සරණට ඉන්නේ මගේ හොටෙල් එකේ වොෂ්රූම් එක තමයි. දැන් යනවා ඒක හොයන්න. පිටවත් වෙඩෙහි බර ගමනකට පසුව මම ආවා මගේ හෝටල් පරිශ්‍රය වෙත. වෙලාව හරියටම 12 පසුවී විනාඩි 57යි.